රෙසිස්ටන්ස් බෑන්ඩ්ස් වලින් මොනවද වෙන්නේ කියලා බලමු. මේ බෑන්ඩ් එකේ රෙසිස්ටන්ස් එක 10 kgs කියලා දාලා තියෙනවා. ඒ කියන්නේ කිලෝ 10ක් උස්සනවා හා සමානයි. ඒත් එක්කම මේක කිලෝ 10ක් බරයි. දැම්ම ඕගොල්ලොන්ට වෙනස තේරෙනවා නම් ගිහිල්ලා බලන්න මගේ වෙන වීඩියෝස් තියෙනවා. මසල් එකක් ග්‍රෝ කරන්න හොඳ කන්ට්‍රැක්ෂන් එකක් වගේම හොඳ ස්ට්‍රෙච් එකක්වත් අනිවාර්යෙන්ම ඕනේ. එතකොට අපි weight training කරද්දී weight lift එකේදී eccentric movement එකේදී අනිවාර්යෙන් අපි හරි ෆෝම් එකෙන් කරනවා හොඳ ස්ට්‍රෙච් එකක් අනිවාර්යෙන්ම දැනෙනවා. හැබැයි අපි බෑන්ඩ් එකෙන් එක්සර්සයිස් එක perform කරද්දී එක්සැම්පල් එකකට හැමර් කර්ල් එකක් කරද්දී මේ වෙලාවේ තමයි බෑන්ඩ් එකේ ලොකුම ටෙන්ෂන් එක තියෙන්නේ. අපේ ඊළඟට eccentric movement එකට යද්දී එන්ඩ් බෑන්ඩ් එකේ ටෙන්ෂන් එක අඩු වෙනවා. එතකොට හොඳ ස්ට්‍රෙච් එකක් ගන්න බැරි වෙනවා. එහෙම හොඳ ස්ට්‍රෙච් එකක් නැහැ කියන්නේ අපිට මසල් growth එකක් බලාපොරොත්තු වෙන්නත් බෑ ඒකේ. එහෙනම් resistance bands කඩවල් වල ඇයි තියෙන්නේ? අපි මේවා මොකටද පාවිච්චි කරන්න කියලා බලුවා නම් resistance band එකක් අපි use කරන්නේ අපේ lifting session එකකට ඉස්සෙල්ලා හොඳ warm up එකක් කරගන්න. මේක ගොඩක් useful වෙනවා. ඒත් එක්කම අපි body building competition එකකට යනවා නම් මොන හරි හේතුවකට අපිට pump එකක් ගන්න අවශ්‍ය නම් මේක ගොඩක් useful වෙනවා. හොඳ pump එකක් ගන්න. ඒ නිසා තමන් එක එක equipment use කරද්දී දැනගෙන පාවිච්චි කරන්න.